සුබ දවසක් කියලා පිළිගන්නවා work and wealth guide YouTube channel එකට. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ පරිසර අමාත්‍යාංශයට අදාළව තියෙන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරලා තියෙනවා. මේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සහ තාක්ෂණික නොවන නිලධාරී ගණයේ 3 ශ්‍රේණියේ වනසත්ව අඩවි ආරක්ෂක තනතුරට බඳවා ගැනීම සඳහා තිවුත තනක විභාගයේ ගැසට් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මොයට ඉල්ලන සුදුසුකම් සහ කොහොමද ලැබෙන වැටුප් පරිමාණයන් කියලා. මේදී මුලින්ම දක්වලා තියෙනවා ඒකට අදාළ ගැසට් නිවේදනට ගිහිලා බැලුවොත් මේදී අයදුම්පත් බාර ගන්නා දිනේ පිළිබඳව දක්වලා තියෙනවා. මේදී ඔයාලට අයදුම් පත්‍රය ඔන්ලයින් ක්‍රමයට තමයි ඔයාලට අයදුම් කරන්න තියෙන්නේ. ඔයා www.donets.lk කියන වෙබ් අඩවියට ගිහිලා ඒකේ තියෙන our services යටතේ තියෙන ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරලා සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. මේදී අයදුම්පත් බාර ගැනීම දෙසැම්බර් මාසේ 8 වෙනිදා ආරම්භ කරලා තියෙනවා. ඒක අවසාන වෙන්නේ 2026 ජනවාරි මාසේ 5 වෙනි දින පෙරවරු බසරු 9ට තමයි අයදුම්පත් බාර ගැනීම අවසාන වෙන්නේ. ඉතින් අපි බලමු මොනවද මේවට ඉල්ලන සුදුසුකම් කියලා. මේකට අදාළව ඊට පස්සේ තියෙනවා වැටුප් පරිමාණය. මේදී වැටුප් පරිමාණයේ විදිහට මාස 6ක පුහුණු කාලය තුල ඔයාලට 20500ක අමතරව මාසික දීමනාවක් කියන වැටුපට අමතරව මේදී වගේ වැටුප විදිහට දක්වලා තියෙනවා රුපියල් 1,40,000ක වැටුපක්. ඒ කියන්නේ ලක්ෂයට වඩා වැඩි වැටුපක් ඔයාලට ගන්න පුළුවන් කියලා මේදී දක්වලා තියෙනවා. මේදී දක්වලා තියෙනවා සේවයට අනුයුක්ත කරවීමේ පොදු නියමයන් සහ සේවා කොන්දේසි විදිහට කීපයක් දක්වලා තියෙනවා. වනසත්ව අඩවි ආරක්ෂක තනතුර සඳහා තෝරාගෙන ලැබෙන සියලු දෙනා පුහුණු වනසත්ව අඩවි ආරක්ෂක ලෙස මාස 6ක පුහුණු කාලයකට යටත් වෙනවා කියලා දක්වලා තියෙනවා. පුහුණු පාඨමාලාව අවසන් කරන නිලධාරී වනසත්ව අඩවි ආරක්ෂක 3 ශ්‍රේණියේ තනතුරට බඳවා ගන්නු ලැබෙයි කියලා දක්වලා තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මෙඩිලින සුදුසුකම් කියලා. මේදී වයස සීමාව විදිහට දක්වලා තියෙනවා. අවුරුදු 18ට 34 අයදුම් කරුවන්ට තමයි මේ සඳහා අයදුම් කරන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. මේදී දක්වලා තියෙනවා අධ්‍යාපන සහ වෙනස් සුදුසුකම් විදිහට අධ්‍යාපන පොදු සහතික පෙත්‍ර සාමාන්‍ය පිළි විභාගයේදී එක්වරක් සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය සමත් විෂයන් දෙකකට සම්මාන සහිතව විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම උසස් පෙළ විභාගයේ විෂයන් ටික සමත් වෙලා තියෙන්න ඕනේ ඉංග්‍රීසි පේපරේ හැර. ඒ වගේම තමයි ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන අයදුම් කරු විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕන කියලා දක්වලා තියෙනවා. ඉතින් ඒත් එක්කම දක්වලා තියෙනවා බඳවාගනු ක්‍රමවේදයේ විදියට මෙහිදී ඔයාලට ලිඛිත විභාගයක් තමයි බඳවා ගන්න කියලා දක්වලා තියෙනවා. ඉතින් ඔයාලට විභාගයේ අදාළ ලිඛිත විභාගයක් තමයි තියෙන්නේ. ඒකට අදාළ ඩීටේල්ස් ටික දක්වලා තියෙනවා. ඒ කියන්නේ බුද්ධ පරීක්ෂණය සහ අවබෝධය සඳහා එක පේපරයකුත් සාමාන්‍ය දැනුම සහ වනජීවි සංරක්ෂණය පිළිබඳ එක පේපරයක් සම්පූර්ණ පැය 3ක පේපරයක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට 140කට වඩා ඔයා ලබා ගන්න ඕන ඔයා මේ සඳහා සුදුසුකම් ලබන්න නම්. ඉතින් මේකට අදාළව විභාග ඩීටේල්ස් ටික සේරම ඩොනෙට්ස් එකේ තමයි දක්වලා තියෙන්නේ. මේදී විභාග ගාස්තුවක් ඔයාලට ගෙවන්න වෙනවා. රුපියල් 600ක විභාග ගාස්තුවක් ඔයා බැංකු කාඩ් පතකින් හෝ කොහොම හරි මොනම ට්‍රාන්සැක්ෂන් එකකින් විදියට හරි කරලා ලංකා බැංකු ශාඛාවකට ඔයා ඒකත් එක්ක අයදුම් පත්‍රයත් එක්ක ඒක ඇටච් කිරීමක් සිදු කරන්න ඕන. ඉතින් ඒත් එක්කම ඔයා මේදී දක්වලා තියෙනවා පාසල් ලිපි ලේඛන වල එකක් හෝ සියල්ලම කැඳවීමක් කළ අවස්ථාවකදී ඉදිරිපත් කරන්න ඕන කියලා විදියට දක්වලා තියෙන උපැන්න සහතිකය, අධ්‍යාපන සහතික, ග්‍රාම නිලධාරී සහතිකය සහ චරිත සහතික දෙකක් විදියට තමයි දක්වලා තියෙන්නේ. ඉතින් ඔයාලට මම අද ගෙනාවේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවල අදාළව ගැසට් කරලා තිබ්බ වේකන්සි එකක්. ඉතින් ඒ තමයි 3 ශ්‍රේණිය වනසත්ව අඩවි ආරක්ෂක තනතුර. ඉතින් ඒකට වඩා අයදුම් කරන්න පුළුවන්. අප සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විතරයි මේ දිවාට ඉල්ලන්නේ. ඉතින් මාසයක පුහුණුවකින් පස්සේ ඔයා ස්ථිර සේවයට බඳවා ගන්නවා කියලා දක්වලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලට මේ සම්බන්ධව රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියා බැරිතුමනාට තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ work and wealth guide YouTube channel එකට ගිහිල්ලා බැලුවොත් ඉතින් දිගට මේ වගේ වීඩියෝ බලන්න. ඉතින් අලුත්ම අප්ඩේට් බලන්න දිගටම අපිත් එක්ක නැදී සිටින්න. ඉතින් නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක්.